දෙදහස් 26 ඩයිමන් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ දෝහා අතීරයේ හෙල්ල විසිකිරීමේ සව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩක රුමේෂ් තරංග ඊ රාත්‍රියේදී සමත් වුණා. මෙම තරඟාවලිය සඳහා මෙවර වසරේ පළමු වතාවට ඔලිම්පික් සහ ලෝකශූර අසල්වැසි ඉන්දියාවේ නීරාජ් චොප්රාද එකතු වී සිටි අතර ඔහුව දරුණු ලෙස පරාජයට පත් කිරීමට රුමේෂ් තරංග සමත් වීම කැපී පෙනුණා. ඒ අනුව ලෝකශූර නීරාජ් චොප්රාට තරගය අවසන් කිරීමට සිදු වූයේ සිව්වනි ස්ථානය ලබා ගනිමින් මෙම අති විශිෂ්ට ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග පිටම දෙවන වතාවටත් ඩයිමන් ලීග් අධියරක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඔහු මේ වන විට 2026 ඩයිමන් ලීග් හෙල්ල විසිකිරීමේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තමන් සතු කරගෙන තිබෙනවා. දැනටමත් ලෝක ශ්‍රේණිගත කිරීමවල දෙවන ස්ථානයේ පසුවන රුමේෂ් තරංග මෙම දක්ෂතාවයත් සමග නිල නොලත් ලෙස ලෝකයේ අංක 1 හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවට පත්ව සිටි ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙකු ඉතිහාසයේ පළමු වතාවට ලෝක මළල ක්‍රීඩා පිටියේ අංක 1 ස්ථානය කරා මෙලෙස ගමන් කිරීම සමස්ත ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුවන් වේ. Insight with Sri Mall.